ඉන්දයානු වේර කාවයක් වන රාමායනයේ දෘෂ්ටයකු ලෙස හංවඩු ගැසු. ඒත සැබවෙන්ම සංකීර්ණ හා බහුවිධ දක්ෂතා තිබුණ පාලකයෙක් තමයි දසිස් රාවණ කියන්නේ. ලංකා ඉතිහාසයේ රාවණවරු 11ක් ඉඳලා තියෙනවා. ඒ අතරින් බලවත්ම වෙන්නේ රාම සමග සටන් වැදුන දසිස් රාවණ රජු. මුලින්ම අපි ඔහුට තිබුණ විශ්මිත හැකියාවන් මොනවද කියලා බලමු. රාවණ කියන්නේ තාරකා විද්‍යාව ගැන හසර දැනුමක් තිබුණ අයෙක් බවත්, ඔහු ග්‍රහලෝක චලනයන් පාලනය කිරීමේ හැකියාව ලබාගත් අයෙක් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. වසර ගණනාවක කැපවීමෙන් පසු ඔහු කෙතරම් බලවත් වුණාද කිව්වොත්, හිරු උදාවන හා බැස යන වේලාවන් වචනාර්ථයෙන් පාලනය කිරීමට සමත් වූ බව සඳහන්. ඔහුගේ ශක්තිය කොතරම්ද කිව්වොත්, ඔහුට මුහුද චලනය කිරීමට, කඳු මුදුන් දෙබෑ කිරීමටත් හැකියාව තිබූ බවට පැරණි මූලාශ්‍රවල සඳහන් වෙනවා. තාරක විද්‍යාඥයෙක් පමණක් නොවේ, ඔහු දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුගේ එක් ග්‍රන්ථයක සඳහන් වෙනවා ගවමස් කෑමෙන් නව හඳුනා නොගත් රෝග 98ක් පමණ ඇතිවිය හැකි බවයි. ඔහු ලදරුවන්ට වැරදෙන රෝග පිළිබඳව සඳහන් කරමින් කුමාරත්වන්තය නම් නිබන්ධනය රචනා කර ඇත්තේ ඔහුගේ ගැබිනි බිරිඳ මන්දෝදරියගේ එල්ලිමක් අනුව බව සඳහන්. ඔහුගේ පාලන සමයේ ලංකාවේ ඓශ්චර්ය කොතරම්දයි කිව්වොත්, අගනුවර රනින් නිමවා තිබූ බව, රටවැසියන් ආහාර හා වාසස්ථානයන්ගෙන් පිරිපුන් වූ බවත් සඳහන්. ඔහු තම දඬු මොණරය සමග ලෝකය වටා පියාසර කළ පළමු රජු ලෙස සැලකෙනවා. එවැගේම ඔහු ඒ සඳහා ඉන්ධන ලෙස රසදිය භාවිත කර තිබෙන බවට සඳහන් වුවත්, රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමෙන් වෙන පාරිසරික හානිය ගැන සිතන විට දැඩි පරිසර හිතවාදියෙකු ලෙස සැලකෙන රාවණ රජු ඉන්ධන ප්‍රභවය ලෙස භාවිත කළේ රසදියමද යන්න ගැටලු සහගත වෙනවා. කෙසේ හෝ ඔහුට විවිධ නම් වලින් ගුවන් යන කිහිපයක් වගේම ඒවට ගුවන් තොටුපළවල්ද පිහිටා තිබිලා තිබෙනවා. මහියංගනේ වේරගන්තොට, පොටන්තැන්නේ තොටුපොළ සහ මහියංගනේ ගුරුළු පොත ඔහු භාවිත කළ ගුවන් තොටුපළවල් බවට ලංකා ඉතිහාසයේ සඳහන්. ලංකාවතාර සූත්‍රයට අනුව ඔහු නිර්මාශකයෙකු බවත්, කාශ්‍යප බුදුන්ට පමණක් නමස්කාර කළ බවටත් සඳහන් වුවත්, තවත් තැනක සඳහන් වන්නේ ඔහු ශිව භක්තිකයෙක් ලෙස. ඔහු වරක් කෛලාශකන්ද උදුරා දැමීමට උත්සාහ කළ බවත්, මින් කෝපයට පත් ශිව දෙවියන් ඔහුව ඇඟිල්ලකට තද කර වසර 9ක් දුක් විඳීමට සැලසූ බවත්, ඉන්පසුව ඔහු ශිව භක්තිකයෙක් වූ බවත් හින්දු මූලාශ්‍රවල සඳහන්. ඔහුට තිබුණ මානසික ශක්තිය 10 දෙනෙකුගේ මානසික ශක්තියට සමාන බව විදහා පෑමට දසග්‍රීව ලෙසත් හඳුන්වලා තිබෙනවා. ඒත් සමහර මූලාශ්‍රවලට අනුව ඔහුගේ උපතේදී පියාතෑගි කළ පලිඟු පළඳනාවක පරාවර්තනය නිසා හිස් 10ක් ඇති වූ බවත්, එම නිසා ඔහුට මේ නම පටවදින බවත් සඳහන්. එතරම් දක්ෂ පාලකයෙකු වුවත්, බහුවිධ දක්ෂතාවයන්ගෙන් පෙරපුන් වුවත්, අසහාය මානසික ශක්තියකින් හෙබි වුවත්, රාම රාවණ සටන අවසන ඔහු පරාජයට පත්වෙනවා. විභීෂණ රාමට පක්ෂපාතී වීමත්, රාවණගේ රහස් රාමට හෙළි කිරීමත් මේ පරාජයට ප්‍රබල හේතුවක්. විභීෂණ රාමට හෙළි කරනවා රාවණගේ උදරයේ අමෘතය ගබඩා කර ඇති බවත්, ඔහුව මරා දැමීමට නම් මේ අමෘතය වියලා දැමිය යුතු බවත්. රාම රාවණ සටන ගැන විස්තර කරන මූලාශ්‍රවයට අනුව මෙම සටන අතරතුර රාවණ ඔහුගේ හිස් 10 සමගින් හා ඒත් සමග හිස් 20කින් ඉතා බියකරු ලෙස පෙනී ඉඳලා තියෙනවා. රාම ඔහුගේ ගෙලසිඳ දැමීමට ඊතල එකින් එක විතත් ඒ සෑම ඊතල පහරකින් පසුවම ඒවා නැවත වර්ධනය වෙලා තියෙනවා. රාමගේ නොනැවතුන ඊතල මාලාව හමුවේ ඔහු සමාජයට hina වූ බවත්, මින් කනසලට පත් වූ රාම ඉන්ද්‍රගේ උදව් ඉල්ලූ බවත් සඳහන්. ඉන්ද්‍ර මාත්‍රී අත එවන ලද බලවත් අවියෙන් රාවණාගේ ශරීරය සිදුරු කළ රාම ලක් ඉතිහාසයේ බලවත් රජෙකුගේ අවසානය එලෙස සනිටුහන් කළා. අද වන විට රාවණගේ නැවත ඉපදීම පිළිබඳව ගවේෂණය කරන අතර ඔහු නූතන ලෝකයට නව භූමිකාවක් සමග පැමිණිය හැකි බවට ප්‍රබන්ධයන්හි සඳහන්.